හයි හැම දෙනෙක්ටම ඔකුළු මැවිල්ලන්නේ නරුටෝ ටයිම්ලයින් එක එක්ස්පලේන් කරන වීඩියෝ සීරියස් එකේ 4 වෙනි එපිසෝඩ් එක බලන්න. ඉතින් මීට කලින් මම එපිසෝඩ් 3ක් දාලා තියෙනවා මේ විශ්වය කොහොමද මුලින්දම්ම පටන් ගත්තේ කියලා හොඳට පැහැදිලි කරලා. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ ටික බලලා මේක බලන්න ආවොත් පැහැදිලි වෙයි අපි කොතනද ඉන්නේ කියලා. ඉතින් එහෙනම් අපි අද පටන් ගමු 4 වෙනි එපිසෝඩ් එක. කොනිචිවා. ඉතින් දැන් කොනහගමේ හොකාගේවරයා තමයි ටොබිරමා සෙන්ජු. ඉතින් මේ ටොබිරමා සෙන්ජු සාමය පවත්ව ගන්න සහ මේ සාමය දිගටම පවත්වගෙන යන්න විශේෂ තීරණ ගොඩක් ගන්නවා. ඉතින් මෙයා පුහුණු කරන්න පටන් ගන්නවා ළමයි 3 දෙනෙක්ව. එහෙමත් නැත්නම් නින්ජලා 3 දෙනෙක්ව ඉදිරි අනාගතේ මෙතනින් එක්කෙනෙක්ට හොකාගේ වෙන්න පුළුවන් කියලා දැනගෙන. ඉතින් මේ ටොබිරමා සෙන්ජු පුහුණු කරන නින්ජවරු 3 දෙනාගේ නම් තමයි හිරුසෙන් සරුටෝබි, හොමුරා මිටොකාඩෝ සහ කොහොරු උටාටෙන් කියන්නේ. ඉතින් මේ මල්ටි ෂැඩෝ ක්ලෝන් සහ ෂැඩෝ ක්ලෝන් ජුට්සු වල නිර්මාතෘ තමයි ටොබිරමා සෙන්ජු. ඉතින් මේ මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුට්සුව පස්සේ තහනම් කරලා තියෙනවා ළමයින්ට උගන්වන එක සහ නින්ජවරුන්ගේ භාවිතය. ඉතින් ඒකට හේතුව තමයි මේ මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුට්සුව එකේ වෙන්නේ තමන්ගේ චක්‍ර බෙදලා දෙන වැඩේ. තමන්ගේ චක්‍ර දැන් අපි හිතමුකෝ මල්ටි ෂැඩෝ ක්ලෝන් 8ක් හැදුවා කියලා. එතකොට තමන්ගේ චක්‍ර වලින් 8න් එක පංගුවක් එක මල්ටි ෂැඩෝ ක්ලෝන් එකකට අඩුම් වෙනවා. ඉතින් මේකට ශක්තිය ගොඩාක් වැය වෙනවා. මේක ටිකක් අනතුරුදායක ජුට්සුවක්. ඉතින් මේ වගේ දේවල් ළමයින්ට උගන්වන එක සහ නින්ජවරුන්ගේ පාලනය කරන්න දෙන එක නවත්තලා තියෙනවා මෙයා. ඒ කියන්නේ මෙයා තහනම් කරලා තියෙනවා. ඉතින් මේ ටොබිරමා සෙන්ජු කියන්නේ ජලය සම්බන්ධ ජුට්සු වල ප්‍රධාන වැඩෙක් තමයි. ඉතින් මේ වගේම මෙයා තව එක ජුට්සුවක් තහනම් කරලා තියෙනවා. එක ජුට්සුවක් නෙමෙයි කිහිපයක් තහනම් කරලා තියෙනවා. ඉතින් මේක ටිකක් ප්‍රධාන එකක්. මේකට කියන්නේ කින්ජුට්සු කියලා. ඉතින් මෙන්න මේ ජුට්සුවෙන් වෙන්නේ මේකෙන් පුළුවන් ආත්මයක් කැඳවන්න. ඒ ආත්මයකට අදාළ ශරීරයේ DNA තියෙනවා නම් ඒ ආත්මය කැඳවලා ඒ ආත්මය ඕනම දෙයකට බැඳ තබලා ඒකේ කැඳවුම් කරුගේ නියෝගයකට අනුව වැඩ කරන්න පුළුවන්. කෙනෙක් කැඳවන එක මොකක් හරි වැඩක් දුන්නොත් ඒ කැඳවන ආත්මය ඒ වැඩේ කරනවා. ඉතින් මේ ජුට්සුවට කියන්නේ කිං ජුට්සු කියලා. මෙන්න මේ ජුට්සුවත් තහනම් කරා. ඉතින් මේ තහනම් කරපු ජුට්සු ඔක්කොම එකතු කරලා මෙයා හැදුවා සීක්‍රට් ස්ක්‍රෝල් එකක්. රහසිගත ලිපියක් හදලා මෙන්න මේක අරන් තිබ්බා. ඉතින් මේ කොනහගමේ පළවෙනි හොකාගේ වෙච්ච හසිරමා සෙන්ජු එයාගේ මල්ලි වෙච්ච ටොබිරමා සෙන්ජුට උපදෙස් දීලා තියෙනවා කවදාවත් උචිහා ක්ලෑන් එකේ කට්ටියට වෙනස් ලෙස සලකන්න එපා කියලා. ඉතින් ඒ වෙනුවෙන් මේ ටොබිරමා සෙන්ජු ගොඩක් පියවර අරගෙන තියෙනවා. ඉතින් මේ උචිහා වංශයේ කට්ටියට තමන්ගේ හිත දිනා ගන්න ඕනේ සහ මේ පාලනයට සම්බන්ධ කරගන්න ඕනේ හින්දා මෙයා නිර්මාණය කරනවා කොනා කීටු බුටා. එහෙම නැත්නම් කොනහා පොලිස් ෆෝස් එක. ඉතින් මේකෙන් උචිහා වංශයේ කට්ටියට විතරක් පොලිසිය බලකායේ අවසර දීලා තියෙනවා. ඒ කියන්නේ පොලිසියේ ප්‍රධාන පාලනය ඒ පැත්තට දීලා තියෙනවා. ඉතින් වෙනම තැනක් නිර්මාණය කරලා ඒකට උචිහා වංශයේ කට්ටියව දාලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා මේක උචිහා වංශයේ කට්ටියව කොන් කරන්න කරපු වැඩක් කියලා. හැබැයි ඒක එහෙම නෙවෙයි ඇත්තටම වෙලා තියෙන්නේ. ඉතින් මොකද උචිහා වංශයේ කට්ටිය කලින් ඉඳන්ම හිතුවා මේ හොකාගේ කෙනෙක් පත් කරගත්තට පස්සේ උචිහා වංශයේ යටතේ තිබ්බ ස්වාධීනත්වය අහිමි වුණා කියලා. ඉතින් මෙන්න මේ දේවල් වලට විසඳුමක් විදිහට තමයි මේ කොනා කොයිට බුටායි නිර්මාණය කරන්නේ. ඉතින් ඒ වගේම වෙනත් ගම්මාන අතර සහයෝගීතාවය වර්ධනය කරගන්න ගමන් කැපිපේන දක්ෂ නින්ජලාව ඉස්මතු කරගන්න මෙයා පවත්වලා තියෙනවා චූනින් එක්සෑම් එක කියලා එකක්. ඉතින් මේ එක්සෑම් එක ගැන එහෙම ඕගොල්ලොන්ට ඉස්සරහට දැනගන්න පුළුවන්. මොකද අපේ නරුටෝ ඉස්සරහට එන සීරීස් වල මේ ගැන හොඳට කතා කරනවා. ඉතින් මෙහෙම එක්සෑම් තියලා තියෙනවා සහ මෙයා තමයි හදලා තින්නේ. ඕගොල්ලෝ අහලා තියෙන අන්වු බ්ලැක් ඔප්ස් කියලා. ඉතින් ඒක හදලා තින්නේ මේ ටොබිරමා සෙන්ජු තමයි. ඉතින් මේ ටොබිරමා සෙන්ජු සාමය ගන්න ගෙනාපු උත්සාහවල අන්තිමට ගන්න උත්සාහය තමයි මේක. ඉතින් මේ වැඩේ තමයි මේ කාලේ තිබිලා තියෙනවා මහා ශිනොබි රටවල් 5ක්. ඉතින් මේ මහා ශිනොබි රටවල් 5න් එක රටක් තමයි අකුණු දේශය කියන්නේ. ඉතින් මේ අකුණු දේශයේ තිබිලා තියෙන සැඟවුණු ගම්මානේ නම තමයි කොමුගකුරේ කියන්නේ. ඉතින් මේ කොමුගකුරේ කාගෙවරයා එහෙමත් නැත්නම් කොමුගකුරේ නායකයාට අපි කියන නම තමයි රයිකේජ්. ඉතින් මේ වෙනකොට ඉන්න කොමුගකුරේ දෙවනි රයිකේජ්. හරියට අපේ කොනහ ගම්මානේ දෙවනි හොකාගේ වගේ. ඉතින් මේ දෙවනි රයිකේජ් එක කොනහ ගම්මානේ නායකයා වෙන ටොබිරමා සෙන්ජු තියන්න හදනවා සාම ගිවිසුම් උත්සවයක්. ඉතින් මේ සාම ගිවිසුමක් තියන උත්සවයේ අතරතුරදී මේ උත්සවයට බාධා වෙනවා. ඒ බාධා වෙන්නේ ගෝල්ඩන් ඇන්ඩ් සිල්වර් බ්‍රදර් කියලා දෙන්නෙක්ගෙන්. රත්තරන් රිදී සහෝදර කියලා තමයි කියන්නේ. ඉතින් මේ දෙන්නට මේ ගෝල්ඩන් ඇන්ඩ් සිල්වර් බ්‍රදර් කියන හේතුව තමයි මේ දෙන්නගේ මේ කොණ්ඩේ පාට හින්දා. ඉතින් අපි ඊළඟට කතා කරලා බලමු මේ වගේ කාගේලා දෙන්නෙක් එකතු වෙලා කරන ප්‍රධාන වැඩකට බාධා කරන්න තරම් මේ දෙන්නට තිබ්බ පව එක මොකක්ද කියලා. ඉතින් මේ දෙන්නගේ මේ කතාව පටන් ගන්නේ පළවෙනි ශිනොබි යුද්ධේ මුල් කාලේ. අපි දැන් ඉන්නේ පළවෙනි ශිනොබි යුද්ධේ අග වගේ. ඉතින් මේ දෙන්න හොයාගෙන යනවා කුරමව. ඒ කියන්නේ නයින් ටේල් ෆොක්ස් හොයාගෙන යනවා අල්ලගන්න කියලා හිතාගෙන. ඉතින් මේ වැඩේ හැබැයි සාර්ථක වෙන්නේ නැහැ. මේ දෙන්න නයින් ටේල් ෆොක්ස් අල්ලගන්න කියලා හිතාගෙන ගියාට නයින් ටේල් ෆොක්ස් විසින් මේ දෙන්නව ගිලිනවා. ඉතින් මේ දෙන්නම ගිල්ලට පස්සේ කුරමගේ ඇඟ ඇතුලේ එහෙමත් නැත්නම් නයින් ටේල් ෆොක්ස්ගේ ඇඟ ඇතුලේ මේ දෙන්න සති දෙකක් ඉන්නවා. ඉතින් මේ සති දෙකක් ඉද්දී කෑමට ගන්නේ නයින් ටේල් ෆොක්ස්
ෆොක්ස්ගේ ඇඟ ඇතුළ තියෙන මස් මාංශ. ඉතින් මේ නයින්ටේල් ෆොක්ස්ගේ මස් කාපු හින්දා මේ දෙන්නට නයින්ටේල් ෆොක්ස්ගේ චක්‍ර සංචිත වලින් විශාල ප්‍රමාණයක් හම්බෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ නයින්ටේල් ෆොක්ස්ගේ චක්‍ර කියන්නේ ඉතාමත් ප්‍රබල දෙයක්. ඉතින් මේ බලයන් ඔක්කොමත් එක්ක තමයි මේ දෙන්න එන්නේ මේ ගම්මාන දෙක අතර සාම කිවිසුම කඩාකප්පල් කරන්න. ඉතින් මේ විදිහට සාම සාකච්ඡාවට බාධා කරපු ගෝල්ඩන් සිල්වර් බ්‍රදර්ලා අයත් වෙන්නේ රාජ්‍ය විරෝධී සංවිධානයකට කුමුගපුරේ ගම්මානේ. ඉතින් මේ සාම සාකච්ඡා වැඩේට ටොබිරමා සෙන්ජුත් එක මෙතෙන්ට වෙලා හිටියේ. එයාට මං අර කිව්වේ මුලදී එයා උගන්වපු ශිෂ්‍යයන් 3 දෙනෙක් ඉන්නවා කියලා. ඒ ශිෂ්‍යයන් 3 දෙනා සහ තවත් කිහිප දෙනෙක් නින්ජවරු. ඉතින් මේ හැමෝටම පහර දෙන්න පටන් ගන්නවා අර මම කිව්ව රාජ්‍ය විරෝධී සංවිධානය වෙච්ච කිංකාකු බලකාය විසින්. ඉතින් මේ කිංකාකු බලකාය ඉන්නේ ලේසි පහසු කට්ටිය නෙමෙයි. ගෝල්ඩන් සිල්වර් බ්‍රදර්ලා දෙන්නට තියෙනවා කාගේද නයින්ටේල් ෆොක්ස්ගේ චක්‍ර. ඉතින් ඒ වගේම 6 පාත් එහෙම නැත්නම් 6 මාර්ගයේ මුනිවරයාගේ ආයුධ වර්ග තියෙනවා තවත් කණ්ඩායමකට. ඉතින් මේගොල්ලෝ ටිකක් බලවත් කට්ටිය. ඉතින් මේ පහර දීම වෙන අවස්ථාවේ තමන් එක්ක ආපු නින්ජවරුන් ටික බේර ගන්න ඕන හින්දා ටොබිරමා සෙන්ජු තීරණය කරනවා තනියම සටන් කරන්න. ඉතින් මෙයා සටන් කරන්න යන්න කලින් විශේෂ තීරණයක් අරගෙන තමයි යන්නේ. ඉතින් මෙයාගේ මේ හොකාගේකම බාර දෙනවා මෙයාගේ ප්‍රියතම ශිෂ්‍යයා වෙලා ඉන්න හිරුසෙන් සරුටෝබිට. ඉතින් මේ විශේෂ බලකායක් එච්ච කිංකාකු බලකායත් එක්කම මේ ටොබිරමා සෙන්ජු සටන් කරනවා. ඉතින් මේ සටනේ අන්තිමේදී ටොබිරමා සෙන්ජු මැරෙනවා. ඉතින් මේ සටනෙන් පස්සේ ඊළඟ හොකාගේ වශයෙන් පත් වෙන්නේ හිරුසෙන් සරුටෝබි. ඉතින් ඊළඟට මං හිරුසෙන් සරුටෝබි ගැන කතා කරන්න කලින් ඕගොල්ලන්ට එන ප්‍රශ්නයකට උත්තර දෙන්න. ඉතින් ඕගොල්ලෝ කල්පනා කරන ඇති මොකක්ද මේ කුමුගොගොරේ ගම්මානේ කිංකාකු බලකායට මේ කොනහ ගම්මානයත් එක්ක තියෙන වෛරය කියලා. ඉතින් මේක පටන් ගත්තේ මෙහෙමයි. මේ කිංකාකු බලකාය කට්ටිය යනවා නයින්ටේල් ෆොක්ස් අල්ලගන්න. ඉතින් මේ නයින්ටේල් ෆොක්ස් අල්ලගන්න ගියාට පස්සේ හැබැයි නයින්ටේල් ෆොක්ස් අල්ලගන්න හම්බෙන්නේ නැහැ ඒගොල්ලොන්ට. නයින්ටේල් ෆොක්ස් අල්ලගන්නවා මදරවචියා. ඉන්න මෙතනින් තමයි පටන් ගන්නෙ මෙන්න මේ වෛරය. ඉතින් මේක තමයි අන්තිමට මෙහෙම ඉවර වෙන්නේ ටොබිරමා සෙන්ජුගෙන්. ඉතින් මේ ටොබිරමා සෙන්ජුගේ මරණයෙන් පස්සේ තුන්වෙනි හොකාගේ විදිහට පත් වෙනවා හිරුසෙන් සරුටෝබි. ඉතින් ඕගොල්ලෝ බලලා ඇති නරුටෝ කතාව පටන් දින්න හොකාගේවරය තමයි මේ හිරුසෙන් සරුටෝබි. ඉතින් මීට ටික කාලයකට පස්සේ තමයි ඔගොල්ලෝ අපි දන්න නරුටෝ කතා මාලාව. ඉතින් මේ නරුටෝ උසුමාගේ ඉපදීමට කලින් ගොඩාක් විශේෂ දේවල් සිදු වෙලා තියෙනවා. අපි ඒවා ඉස්සරහට එන ටයිම්ලයින් වීඩියෝ වලින් කරමු. ඉතින් මේ හිරුසෙන් සරුටෝබිගේ කාලයේදී තමයි පළවෙනි ශිනෝබි යුද්ධය අවසන් කරන්නේ. ඉතින් මේ ශිනෝබි යුද්ධ සහ විවිධ යුද්ධ මගෙන් ගම්මානයට වෙච්ච හානි වලින් ගම්මානයේ නැවත නගා සිටුවන්න උත්සාහ කරන්නෙත් මේ හිරුසෙන් සරුටෝබි තමයි. හිරුසෙන් සරුටෝබි අයත් වෙලා ඉන්න සරුටෝබි වංශය කියන්නේ මේ අලුතෙන් හැදිච්ච වංශයක්. ඒ කියන්නේ මේ කොනහ ගම්මානේ නිර්මාණය කළාට පස්සේ හැදිච්ච වංශයක් තමයි මේක. ඉතින් මේ ටයිම්ලයින් වීඩියෝ සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එක අපි මෙතනින් නවත්තමු. ඉතින් අපිට ඊළඟ එපිසෝඩ් වලින් අපිට කතා කරන්න පුළුවන් මොකක්ද මේ හිරුසෙන් සරුටෝබිගේ කාලේ වෙලා තියෙන විශේෂ දේවල්. ඉතින් ඊළඟට එන එපිසෝඩ් වල තමයි ගොඩක්ම ඉන්ට්‍රස්ට් දේවල් තියෙන්නේ. මොකද ඔයගොල්ලෝ ගොඩක් දන්න චරිත ඉන්නවා මේ වීඩියෝ වල. ඉතින් කකාෂිලා, ජිරායලා ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් නරුටෝගේ තාත්. ඉතින් මේ හේතු හින්දා ඉස්සරහට එන වීඩියෝ ගොඩක් ඉන්ට්‍රස්ටිං වෙයි. ඉතින් thank you මේ වීඩියෝ එක අන්ති වෙනකම් බැලුවට ඔයගොල්ලෝ තාම subscribe පාරක් දාලා නැත්නම් subscribe කරන්න දන්න කට්ටියට යවන්න. ඉතින් මම මේ වීඩියෝ එක මැද්දේදී මේවා කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ disturb වෙයි කියලා. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.